හායි කොහොමද ඔයාලට රෝෂිනී වල්පොලි YouTube channel එකට ගොඩාක් ආදරෙන් ඔයාලව පිළිගන්නවා. හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. හැබැයි පෝලිං වල ඉන්න අයත් ඉන්නව නේද මේ දවස් ටිකේ. ඉතින් ඉක්මනින් මේ හැම දේම හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ බලන්නකො ලස්සනයි නේද? කාලෙකින් අපේ ගෙදර පිපුණු ලස්සන මල් ටිකක්. ඉතින් ඔයාලට පෙන්වන්න ඕන කියලා හිතුණා. ඉතින් ඔයාලට මේ මල් බලන අතරේ පුංචි දෙයක් මතක් කරනවා. මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම share කරන්නත්, comment එකක් දාන්නත් අමතක කරන්න එපා මගේ යාළුවෝ. අද මම ඔයාලව එක්කගෙන යන්නේ අපේ ගෙවල් ළඟ තියෙන එබට. එතන අද ලස්සන චාරිත්‍රයක් සිද්ධ වෙන දවසක්. මේ චාරිත්‍රයට නම් අවුරුදු ගානක පැරණි ඉතිහාසයක් තියෙන්නේ. මම දන්නේ නෑ අවුරුදු කීයක්ද කියලා කියන්න. මම මැරි කරලා ඇවිල්ලා නම් අවුරුදු 21ක් වෙනවා. මම මේ අවුරුදු 21 දී හැම දවසකම මේ චාරිත්‍රය බලන්න මෙතනට ආවට මෙදා පාර තමා මට මෙච්චර ළඟට මේක බලා ගන්න පුළුවන් වුණේ. ඉතින් මට හිතුණා ඔයාලටත් ඒක පෙන්වන්න ඕන කියලා. මෙන්න මේ එබ මගේ ගේ ළඟ ඉඳලා මීටර 300ක් විතර ඈතින් තමයි තියෙන්නේ. ඉහත කාලෙකදී මෙතන නාන්න ආපු මිනිස්සෙකුට මේ පිළිම වහන්සේව හම්බ වෙලා තිබුණා. ඉතින් ඔහු ඒක අරගෙන ගිහිල්ලා මුන්නේශ්වරම් දේවාලයට පූජා කරලා තිබුණා. ඉතින් ඒ දවස සිහි වෙන්න හැම අවුරුද්දකම මාර්තු මාසේ 1 වෙනි පෝය දවසට මේ දිය කැපීමේ චාරිත්‍රය සිද්ධ වෙනවා. ඉතින් ඔය බලන්නකෝ ඔය පිළිම වහන්සේව කහ වතුරෙන් නාවනවා, පොල් වතුරෙන් නාවනවා, කිරි වලින් නාවනවා, එබේ තියෙන වතුර වලින් නාවනවා, ඒ වගේම තැඹිලි වතුර වලින් නාවනවා. ඔය නාවන අතරේදී ඔය ඉඳගෙන ඉන්න අනිත් අයටත් ඒ වතුර වලින් කොටසක් ඉහෙනවා. මම හිතන්නේ ඒක ඒ හැම කෙනෙකුටම ලොකු ආශිර්වාදයක්. ඉතින් මට හරි සතුටුයි මට මේක මෙච්චර ළඟට බලාගන්න හම්බ වුණ එකට. තව චුට්ටක් වෙලා බලාගෙන ඉන්නකෝ මේ සාමිතුමා මේ පිළිමය අරගෙන මේ එබට බහිනවා. ඒ වගේම එයාත් එක්ක ඉන්න එයාගේ අනිත් සහයට ඉන්න සාමිතුමන්ලත් එක්කම තමා මේ එබට බහින්නේ. ඒ එබට බහින හැම කෙනෙක් වගේම මේ වතුරෙන් නාවනවා. ඉතින් සෑහෙන පරණ චාරිත්‍රයක් වුණත් ඒක ඒ වෙලාවට හරියටම කරන්න මේ අය පුදුම සහයෝගයකින් වැඩ කරනවා. මෙතනට ඇවිල්ලා ඉන්න හැම කෙනෙක් වගේම හරිම ලස්සනට ඇඳලා ඉන්නවා. ඔළුවට මල් ගහලා, ලොකු ලස්සන ජිමිකි දාලා කන් දෙකට, ලස්සන පංජාබ් ඇඳලා, ශල්වාස් ඇඳලා, ලස්සන සාරීස් ඇඳලා පුදුම ලස්සනකට ඇඳලා ඇවිල්ලා ඉන්නවා මෙතනට මේ ඇවිල්ලා තියෙන දෙමළ ජනතාව. එයාලා පුදුම ගෞරවයකින් සහ පුදුම භක්තියකින් තමයි මේ දිය කැපීමේ චාරිත්‍රයට එකතු වෙන්නේ. මේ චාරිත්‍රයේ නම මම කිව්වේ නෑනේ මේකට දිය කැපීමේ චාරිත්‍රය කියලා තමයි කියන්නේ. ඉතින් ඔන්න දැන් සාමිතුමා අර පිළිම වහන්සේවත් අරගෙන එබට බහිනවා. බලාගෙන ඉන්නකෝ ඒක හරිම ලස්සන චාරිත්‍රයක්. මං හිතනවා සමහරක් අය මේක දැකලා ඇති, සමහරක් අය දැකලා නැතුව ඇති. දැකලා තියෙන දැකලා නැති හැමෝටම බලාගන්න නිසා තමයි මම කොච්චර අමාරු වුණත් මේ වීඩියෝ එක අරගත්තේ. ඔන්න දැන් සාමිතුමා ඔය වතුරේ 3 පාරක් ගෙලිලා තමයි ඒ හැම කෙනෙක්ම ගොඩට එන්නේ. සාමිතුමා ඇතුළුව ඔතන ඉන්න හැම කෙනෙක්ම. ඉතින් ඕකෙන් පස්සේ ඔතන ඉන්න දමිළ ජනතාවගේ සමහරක් අය ඔය වතුරේ ගිලිලා නානවා. ඒ වගේම ඔතනින් වතුර බෝතල් වලට අරගන්නවා. මොකද එයාලා තුළ ලොකු විශ්වාසයක් තියෙනවා
ඒ වතුර එයාලා පාවිච්චි කිරීමෙන් එයාලට ලොකු ආශිර්වාදයක් ලැබෙනවා කියලා. ඉතින් දැන් පිළිම වහන්සේව ගොඩට අරගෙන ආවට පස්සේ ඔතන හදලා තියෙන පුංචිම පුංචි දේවාලය තැන්පත් කරනවා. දවල් 2:00මාර 3 වෙනකන් ওই දේවාලය තැන්පත් කරලා තියෙනවා ඕනම කෙනෙකුට උතන්ට එන ඕනම කෙනෙකුට වන්දනාමාන කරන්න. ඉතින් ඔය අරගෙන යන අතරේ මෝල් තාලන් සද්දේ බොහොම ජයට ඇහෙනවා. එතන තියෙන්නේ වෙනම වයිබ් එකක්. හරි ආසාවෙන් අහගෙන හිටියා මම. ඉතින් මේ චාරිත්‍රය සිද්ධ වෙන්නේ හැම අවුරුද්දකම මාර්තු මාසේ පෝය දවසේ. තමා මේ චාරිත්‍රය හැම අවුරුද්දකම සිද්ධ වෙන්නේ. මුන්නේශ්වරම් දේවාලේ ඉඳලා තමයි පිළිම වහන්සේව ලොකු කොහොමද මම ඔයාලට ඒක කියන්නේ. ලොකු රථයකින් තමයි පිළිම වහන්සේව එබ ළඟට අරගෙන එන්නේ. ඒ වගේම හවස 2ට විතර ඔතනින් ආපහු රථයට තියලා රථේ අරගෙන යනවා මුන්නේශ්වරම් දේවාලයට. ඔන්න ඉතින් දැන් කිරිබත් කන්න තමයි ලෑස්ති වෙන්නේ. අර චාරිත්‍ර හැම එකක්ම යන අතරතුර මෙතෙන්ට බාර වුණ අය කිරිබත් උයනවා එතනම. පැණි, හකුරු, එතකොට කඩල, මුං ඇට දාලා රස්සම රස කිරිබත් එකක් තමයි මෙතන උයන්නේ. ඉතින් ඔන්න අපිත් පොර කාගෙන ගිහිල්ලා කිරිබත් අරගත්තා. මමයි අපේ නිර්මලයි අපේ දිලි අපි 3 දෙනා තමයි ආවේ මේ කිරිබත් කන්න. ඒ වගේම තව දේවලුත් තියෙනවා කන්න. එන්න අපි එක කිරිබත් කන්න. ඔන්න ඔය විදිහට තමයි කිරිබත් බෙදන්නේ. හැමෝටම කෙහෙල් කොලේ දෙනවා අතට. ඊට පස්සේ ඉතින් මෙන්න මේ විදිහට කිරිබත් බෙදනවා. ඔය තියෙන මට හම්බෙච්ච කිරිබත් මුල් 2. පුදුම රසක් මතක් වෙද්දි. මේ දෙන්න නම් ඔන්න පොල් ගහන්න තමයි ලෑස්ති වෙන්නේ. බලන්නකො වෙච්ච දේ. පළවෙනි පාර ගහද්දිම පොලේ බිඳුණා. ඒත් එයා හිතුවේ බිඳුන්නේ නෑ කියලා. ඔන්න ඊට පස්සේ අපේ දිලීට වෙච්ච දේ බලන්නකො. හයියෝ මට හිනාව නවත්ත ගන්න බැරුව ගියා. ඔන්න දැන් නම් හරි. ඉතින් ඊට පස්සේ ওই වැඩේත් ඉවර කරලා අපි ගියා බත් කන්න. බත් කන්න නෙමෙයි බත් ගන්න. පේනව නේද පොලිම? පුදුම පොලිමක්. මෙච්චර පොලිමක් ඉන්නේ මොකද දන්නවද? පුදුම රසක් මේ හම්බ වෙන බත් එක. හැම අවුරුද්දකම මෙතනට ආපුවම මේ බත් එක ගන්නෙ නැතුව නම් අපි යන්නෙම නෑ. සමහරක් දවස්වලට නෙළුම් කොළ දුන්නවා, කෙහෙල් කොළ දෙනවා. මෙදා සැරේ පිඟානකුත් එක්කම කෙහෙල් කොළේ ලැබුණා. ඉතින් ඔන්න ඔය තියෙන්නේ අපිට හම්බ වෙච්ච බත් එක. කහ බතුයි, රසම රස සාම්බාරුවකුයි, පපඩනුයි, මිරිස් බෙදලයි. මෙතන මස් මාළු කිසිම දෙයක් කවදාක්වත් උයන්නේ නැහැ. එළවලුයි බතුයි තමයි හැම දවසකම දෙන්නේ. ඉතින් ඔන්න අපි කණ්ඩායි ලෑස්ති වෙන්නේ. මේක දකිද්දි දැන් මගේ කටට කෙලක් තුනනවා. එහෙනම් අපිත් එක්ක මේ බත් එක කමු. එහෙනම් මම ගිහිල්ලා එන්නම්. ආයෙ දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලා බලන්න එන්නම්කෝ.